මේ සෝ එකක් දුවන්නේ නැති එකක් තියෙනවා. මේක වැඩි හිටියන්ට අතිශයින් වැඩි හිටියන්ට පමණයි කියවම මේක බලන්න පෙළඹෙනවානේ. ඒ වගේ මම මේ දහම් පාසල් යන්න එපා කීම තුලින් ඊගාවට දරුවෝ බලනවා මේ ඇයි මේ එපා කියන්නේ කියන එක. එතකොට අර අවුරුදු 20 කාන්ත ඒ සිල්මෑනි ඒ කෙල්ල දූෂණය කරලා හමුදුරු කෙනෙක්. එතකොට එහෙම බුදුහාමුදුරුවෝ සූත්‍ර අර්ථයෙන්ම කතා කරන්නේ මොකද? භාෂාවක් අර්ථ ප්‍රසූත කරනවා. භාෂාවක් අර්ථ ප්‍රසූත කරන හින්දා පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයට තැනින් තැනට ඒ අර්ථ වෙනස් වෙනවා. උඩ හමුදුරුවෝ වැරද්දක් කෙරුවා. වැරද්දක් කරපුවම අධිකරණ සංඝනායකලාට බලයක් තිබ්බනම්. මම කියන්නේ අධිකරණ සංඝනායකලා පුස්සු කියලා. හිරුට අයිති බව හිරු පවසනවා. විලට අයිති බව විල පවසනවා. එතකොට මාතා පිතා උපස්ථානන් කියපුවම දෙයියෝ අහන්නද බුදුහාමුදුරන්ගේ ඒක පිස්සු කතා කරනවාද මට කොහෙද අම්මෙක් තාත්තෙක් මම කොහොමද අම්මලා තාත්තලා කරගන්නේ දත් තියෙන්නේ කටේ නම් ගෙඩි හැදෙන කට නම් එහෙනම් අපාය තියෙන දෙයක් නෑ මං කියන අපාය තියෙන්නේ දිව්‍ය ලෝකේ ආයිබෝවන් සත්‍ය වීලොක් YouTube channel එක කරා ටික කාලයක් නිහඬව ඉඳලා පටන් ගන්න හිතුණා වීඩියෝ ටිකක් කරන්න මොකද නිහඬව ඉන්න කාලය තුල මම බැලුවා මේ අපි කරපු වැඩසටහන් තුල මේ තව කවුරුන් හෝ මේ වැඩකටත් ඉදිරියට කරන් යයි කියලා එහෙම එකක් මට තිබුණේ නැහැ. හැබැයි මේ නීල කාලෙදී මගේ නිවසට පැමිණි මම හිතන්නේ ගොඩක් අය පැමිණියා. නම් වශයෙන් කියන්න බෑ ජ්‍යොතිෂ වේදී සෝයන් වහන්සේලා ගොඩක් අය ආවා. ඒ වගේ දුරකථනයකට කතා කරා. ඇයි නිහඬව ඉන්නේ මොනවා හරි කරමු නේද වීඩියෝ ටිකක් කරමු නේද? ඒ පසුබිම දන්නේ මම විතරයි. මොකද නතර වුණේ ඇයි ඒ වෙන්නේ හේතුව. ඉතින් ඒක දීර්ඝ වශයෙන් කතා කරන්න වෙලාවක් නෙමෙයි. මොකද ඒක කියලා තේරුමකුත් නැති නිසා. කොහොම හරි මේ ගොඩක් ස්තුතියි. මාව ආපසු මේ සත්‍ය වීලොක් channel එක බලන්න මේ වැඩේ කරන්න මගේ ඇඟට ආයි ශක්තිය දෙන්න දුරකථනයෙන් කතා කරලා නිවසට පැමිණ මම ෆෝම් කරපු එකට. ඒ කියන්නේ මට මේ කටයුත්ත කරමු කියන එකට. හරි. දැන් ඉතින් කොහොමද මේක පටන් ගන්න? මම දැක්කා මේ ටික කාලෙකදී මේ සුවන්වහන්සේ නමක් කියනවා මේ ධර්ම ශාසනය ගැන ඒ වගේ දහම් පාසල් ගැන යම් අවස්ථාවලදී විවිධ ප්‍රකාශයන් කරපු ස්වාමීන් නමක්. ඉතින් ස්වාමීන් මට කතා කළා මං ආවා හරි හෝ වැරදි. මේ කියන දේවල් අපි බලමු. ඒ ස්වාමීන් මොකද්ද මේ කියන්නේ? මං ස්වාමීන් කතා කරා මේ ගැන අපි කතා කරමුද කියලා. එයා කිව්වා ඉතින් මේකේ මම පස්සට කියන්නම් මේ ස්වාමීන් විග්‍රහය කරාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා හවමාත් එක කතා කරපු අය කිව්වේ මොකද්ද කියලා. හරි ඉතින් අද මේ ආහපුරා කියලා මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ අලව්වේ සීලරතන ස්වාමීන් වහන්සේ. දැන් මේ ස්වාමීන් වහන්සේ ගැඹුරු ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ටිකක් හිතන්න ඕන එකක්. ඉතින් අපි හාමුදුරුවෝත් පටන් කතා කරලා බලමු ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. අවසරයි අපි හාමුදුරුවෝ. හරි අවසරයි. තිරුවන් සරණයි මහත්තයා. ස්වාමීන් වහන්සේ මේ මට ඉස්සෙල්ලා අද පටන් ගන්න මේ channel එකේ මම මේ ළඟදී ටිකක් නිහඬව හිටියානේ. ඔව්. මට කියන්න මේ ඔබ වහන්සේ මේ කරන ප්‍රකාශයන් සියල්ලටම ඔබ වහන්සේ වග කියනවද නැද්ද කියන එක පටන් අරගෙන මේ අපි මේ කටයුත්තට උඩ දෙමුනේ. ඔව් සියල්ලට වගකීමක් දරනවා කියලා මම දැන් අවුරුද්දක ඉඳලා මේ වීඩියෝ කරාගෙන එනවනේ. ඒකට මම වීඩියෝ කරලා තියෙනවා කවුරු ගියවත් ඇහිලා විරුද්ධත්වයක් නැහැනේ. ඒකට ඒ වගකීම මම දරන හින්දානේ තනියම කරලා තියෙන්නේ. ඔව් මම කියන්නේ අද අපි මේ ප්‍රකාශයන් කරනවා. අද සත්‍ය වීලෝ YouTube channel එකේ කරන මේ සියලුම ප්‍රකාශයන් වගකීම ඔබ වහන්සේ දරනවා. ඔව් සියලුම වගකීම සියල්ලට මම වගකීමක් ඇතුව තමයි කියන්නේ. ඔව් මොකද අපේ ආයත මේ දැන් මං හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ කතාව දහම් පාසල යවන්න එපා. ඒ වගේම ඒ කියන ප්‍රකාශය බල්ලා තියෙනවා මං හිතන්නේ අපේ හැමතුනේ 21000ක් විතර. ඔව් 21000ක් විතර. මේක හරියෝ වැරදි. අපි මම මේ බෞද්ධ දාර්ශනය තුල පොත්පත් කියවලා එහෙම නැත්නම් දහමේ ගැඹුරට ගිහිල්ලා එහෙම නැත්නම් සමත වඩලා එහෙම නැත්නම් එහෙම කෙනෙක් නෙමෙයි මේ සුසන්ත කියන්නේ. එතකොට මට තියෙන්නේ මොකද්ද? මේක 21000 ගාණක් බල්ලා තියෙනවා. එතකොට මේක සමාජගත වෙනවා. එතකොට මේ සමාජගත වීමේදී මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක් හරි එකක් කියනවනේ. ඒ කියන්නේ මොකක් හරි වුණා බරක් තියෙනවනේ. මොකද්ද මේ? ඒක අපි අද කතා කරන්න ආවේ ඔන්න ඒ ස්වාමීන් වහන්සේ සත්‍ය වීලෝ YouTube channel එකවත් මමවත් මේ වක්කීම දරන්නේ මේ ස්වාමීන් වහන්සේ කියනවා එදත් කියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේගේ channel මම දැකලා තියෙනවා. ඇත්ත අපි හැමෝටම මොකද්ද මේ දාම් පාසල් යවන්න එපා.
මේක බුද්ධ ශාසනය නෙමෙයි. මේක ඇතුළ මොකද්ද මේ දහම පිළිබඳව වහන්සේ දරන මතය? දැන් මහත්තයා මම කෙලිම මේක බුද්ධ ශාසනය නෙමෙයි නම් මම බුද්ධ ශාසනය නෙමෙයි කියලා හිතම් මේක යථාර්ථවාදීව විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නනවා. එතකොට බුද්ධ ශාසනය නෙමෙයි නම් දරුවෝ දහම් පාසල් යනවා කියලා යන්නේ එතකොට වැරදි තැනකටනේ දහම් පාසල කියලා හිතන බුද්ධාගම කියලා උගන්වන්නේ. එතකොට වැරදි දෙයක් නේ එතකොට උගන්වන්නේ. එතකොට වැරදි දෙයක් උගන්වනවා කියන්නේ අපි හිතමු දැන් දරුවෝ දහම් පාසල් යන්න කියපුවා මේක බුද්ධ දේශනාව කියන්නේ විශ්ව දහමක්. එතකොට විශ්ව දහම කියන එක මම ඒක පැහැදිලි කරන්නම්. එතකොට බුද්ධ දේශනාව දැන් බුද්ධ දේශනාව කියන්නේ විශ්ව දහමක් කියන එක තමයි දැන් විශ්ව දහමකදී එක වචනයක් කියන්නේ අපි හිතමු බුදුහාමුදුරුවෝ කාන්තාවන්ට පැවිද්ද දෙන්න බෑ කියනවා. එතකොට කාන්තාවන්ට පැවිද්ද දෙන්න බෑ කියපුවාම ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයි බැරි කියලා. එතකොට දෙනවනේ. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ මේ කවුරුත් කියෝන කියන වනවන වචන කියන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ එකපාරයි කියන්නේ. එතකොට කියපුවාම දැන් ඒ විතරක් නෙමෙයි ඊගාට බුදුහාමුදුරුවෝ දැන් අර මේ ප්‍රජාපති ගෞතමගේ තීරු බාර ගන්න නැහැ. ඇයි බැරි කියලා ඊගාට අර මේ වස්වතනෙව්වා ඊගාට අර ඒ තීරුවම අර බුදුහාමුදුරන්ට පූජා තියෙනෙව්වා හැම ආනන්ද කිව්වමනාවට නේ ගන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ නැහනේ. ඔය තේරුම ආනන්ද විවමනාවටයි ගන්නෙ. ඊගාවට අපි එහෙනම් ඔතනදී අඳුර ගන්න ඕනේ දැන් මේක ඉස්සලා විශ්ව දහමක් කියන එකදී දැන් බුදුහාමුදුරුවෝ දැන් කාට හරි ප්‍රශ්නයක් එනවා බුදුහාමුදුරුවෝ විශ්ව දහමක් කියලා දේශනා කරන විශ්ව දහමක්ද කියන එක අපිට තේරුම් කරගන්න ඕනේ. දැන් අපි හිතමු හිරුට අයිති බව හිරු පවසනවා විලට අයිති බව විල පවසනවා බිඟුට අයිති බව බිඟු පවසනවා නුඹ කාට යන් එතනදී ඇවිල්ලා නෙළුම් මල කාටද කියලා නහන්නේ. එහෙනම් සිද්ධාර්ථ පය ගහන්නෙම නෙළුම් මලයි. එතකොට එහෙනම් නෙළුම් මල කියන්නේ විශ්වයට අයිති දෙයක් නේ. නෙළුම් මල කියන්නේ විශ්වයට අයිති දෙයක්. එතකොට එහෙනම් සිද්ධාර්ථ පය ගහන්නෙම නෙළුම් මලයි කියන්නේ සිද්ධාර්ථ කොළේ පය ගහන්නේ නැහැ කියන එකනේ කියන්නේ. එහෙනම් සිද්ධාර්ථ කියන්නේම එහෙනම් සිද්ධාර්ථ කියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ එතකොට විශ්ව දහමක් නෙමෙයි කතා කරන්න ඉන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කතා කරන කතාව අපිට තේරෙන්නේ නැති හින්දා තමයි මහා බ්‍රහ්මයාට කීවා කියලා කියන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් බුදුහාමුදුරුවෝ කතා කවි වෙලාවකත් සූත්‍ර දේශනා කරනවා සූත්‍ර අර්ථයෙන් කතා කරනවා මිසක් ගාථා අර්ථයෙන් කතා කරන්නේ නැහැ. ඒ ගාථා අර්ථයෙන් කතා කරන්නේ නැති හින්දා තමයි සහත් සම්පිතේ ගාථා අනන්ත පදලං හිතා. ඒකං ගාථා පදං දෙයි යම් සුත්තම් පද. එතකොට එහෙම බුදුහාමුදුරුවෝ සූත්‍ර අර්ථයෙන්ම කතා කරන්නේ මොකද? භාෂාවක් අර්ථ ප්‍රසූත කරනවා. භාෂාවක් අර්ථ ප්‍රසූත කරන හින්දා පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයට තැනින් තැනට ඒ අර්ථ වෙනස් වෙනවා. එතකොට දැන් අපි හිතමු දැන් අර ගෝයන් කොළේට මුවා වෙලා අර වෙඩි තිබ්බ කියලා කතාවක් තියෙනවා ගමුකෝ. එතකොට ඒ කතාව ඇවිල්ලා මේ ගාත නිකන් ස්වභාවික අර්ථයෙන් තියෙන හින්දා ඕන විදිහකට වෙනස් කරා ගන්න පුළුවන්. දැන් අපි හිතමු සබ්බ පාපස්ස අකරණම් කියනවා. සබ්බ පාපස්ස අකරණම් කියන එක සබ්බ කියපුවම තේරුම. පාපස්ස කියපුවම පව්. අකරණම් කියන්නේ නොකර ඉන්න. එතකොට මේ සියලු පව් නොකර ඉන්න කියලා බුදුහාමුදුරුවෝ පව් කරන්න එපා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්න. ඔතන එහෙනම් ඔතන සූත්‍ර දේශනාවෙන් ගත්තන් පස්සේ ඔතන වෙනත් අර්ථයක් තියෙන්නේ. දැන් ඕක මේ දැන් සූත්‍ර දේශනාවෙන් ගත්තොත් එහෙම අකරණම් කියන්නේ අක්‍රීය දැන් පහුගිය ආණ්ඩුවකින් පුංචි පවුල රත්තරන් කියලා හිටන් අක්‍රීය කෙරුවේ සක්‍රීය මිනිස්සු මිසක් නිෂ්ක්‍රීය කට්ටිය නෙමෙයිනේ. එහෙනම් සබ්බපාපස්ස අකරණම් කියන්නේ අක්‍රීය කරන්න කියන එක. දැන් එහෙලා ගුණාගේ අර පිටිපස්ස අණ්ඩි තලනවනේ. අණ්ඩි තලන්නේ ඒක අක්‍රීය කරන්නේ. එතකොට ඇයිලා පුස්ගුණේකුයි තලන්න දෙයක් නැහැනේ. එතකොට පුස්ගුණාට කටව හම්බෙන්නේ නැහැනේ. එහෙනම් දැන් අපි හිතුවා දැන් මහා මංගල සූත්‍රයේදී බුදුහාමුදුරන් මිනිස්සු වෙනියෙන් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහන්නේ ගිහිලා දෙවියෝ. එතකොට දෙවියෝ ප්‍රශ්න අහපුවාම එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේක අතේවනාච බාලහණන් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මාතා පිතෝ උපස්ථානං කියලා. එතකොට මාතා පිතෝ උපස්ථානං කියපුවාම දෙවියෝ අහන්නේ නැද්ද බුදුහාමුදුරන්ගේ? යකෝ පිස්සු කතා කරනවාද? මට කොහෙද අම්මෙක් තාත්තෙක්? මං කොහොමද අම්මලාට තාත්තලාට තරගන්නේ? එතකොට එහෙම අහලා ඊගාට බුදුහාමුදුරන්ට කියනවානේ මම මේක කියන්නේ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට කියපුවාම මේක සත්‍ය කතාවක් කියන්න ඕනේ. ඔවාදිනු පරහට තමා සම්මතෙහි සිට. එහෙම කියන්න ඕනේ. එහෙනම් මම මේක ඇල්ලට මං කියනවා දැන් ගිහිල්ලා මේ මිනිස්සුන්ට කියනවා මාතා පිතෝ උපස්ථාන. එතකොට මිනිස්සු අහනවානේ මකින් ඇවිල්ලා මේ යකෝ ඔබට තාත්තෙක් අම්මෙක් ඉන්නවද? එහෙනම් ඔබ ඔවාදිනු පරහට තමා සම්මතෙහි ඔබට අම්මෙක් තාත්තෙක් ඉන්නවනම් ඔබ එහෙම කියපන්. ඉතින් ඔබට දෙවියන් අම්මලා තාත්තලා නෑනේ. එයා පහළ වෙන කට්ටියනේ. එහෙනම් දෙවියන්ට පහළ වෙන කට්ටියන්ට එහෙනම් මේක ඇවිල්ලා මේ බුදුහාමුදුරුවෝ කියයිද අසේවනාච බාලාණන් කියලා මේ දැන් අසේවනාච බාලාණන් කියන එක දැන් සූත්‍ර අර්ථයෙන් ගත්තට පස්සේ
එහෙනම් බාලයෝ කිය අසේවනාච බාලාං කියනවා කියපුවාම එහෙනම් අපි හිතමු දැන් අපි ගන්නවා මේකට හිත රැවුල් බාලා නම් අසේවනා සේවනය කරන්න එපා. ඊගාට මෙතන කියන්නේ බාලයා කියලා නෙමෙයිනේ කියන්නේ. බාලා නම් කියලා. එතකොට බාලා නම් කියපුවාම එහෙනම් දැන් මෙතන ඊගාට දැන් මම මේ අපේ මේ කදුබඩ විවේකාරාමේ සංඝරක්කිත හාමුදුරුවෝ ආපුවාම කියනවා එහුවා දැන් බුදුහාමුදුරුවෝ එහෙනම් බාලයෝ අසේ ඔබ වහන්සේ නම් පාවිච්චි කරන්නේ වගකීමින් නේද? ඔව් වගකීම මම හිටපු පන්සලේ. දැන් මං අහන්නේ සෝනස දැන් හරි. ඔබ වහන්සේ දැන් ඔබ කියනවනේ මොකද්ද මේ දෙකට සම්බන්ධ වෙන්නේ? මොකද්ද මේ බුද්ධ ශාසනයයි දහම් පාසලයි අතර තියෙන සම්බන්ධය ඔබ වහන්සේ කියන්නේ? මොකද්ද එතන තියෙන සම්බන්ධය? ඔය කාරණා මොනවද උතන්ට එන්නේ? ඒක දැන් අපි හිතමු එහෙනම් දැන් බුද්ධ ශාසනයේ දහම් පාසල් යනවත් දරුවෙක්. දහම් පාසලේ ගියාපුවාම දහම් පාසලේදී දැන් දරුවෙක් දැන් අපි හිතමු දැන් පංචේන්ද්‍රිය මොනවද කියලා හිතන් අහනවා දරුවෙක් කියනවා. ඒතකොට දරුවා කියනවා පංචේන්ද්‍රියට චක්කු සෝත ගාන ජීවය කය. ඒතකොට කය ඉන්ද්‍රියක් වෙන්න විදියක් නැහැ නේ. ඉන්ද්‍රිය ධර්මතාවයක හැටි තමයි ඒක විශ්ව ධර්මතාවයක්. ඉන්ද්‍රිය ධර්මතාවයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු චක්කු ඉන්ද්‍රිය අපි මැරිලා ගිහලා ඌරෙක් වෙලා ඉපදුනත් චක්කු ඉන්ද්‍රිය එතනම තියෙනවා. එතකොට එහෙනම් මේ කය ඉන්ද්‍රියක් වුණොත් එහෙනම් ආපහු කය ගිහිල්ලා මේ ඌරෙක් වෙලා ඉපදෙන්න විදිහක් වෙන්නේ නැහැ නේ. කය එහෙමම ඉපදෙන්න එපාය. එහෙනම් දැන් මේ ලිංගේන්ද්‍රයයි ජනනේන්ද්‍රයයි කියලා ඉන්ද්‍රියන් දෙකක් තියෙනවා. එතකොට ඉන්ද්‍රියන් දෙකක් තිබිලා හිටන් දරුවන්ට උගන්වන්නේ ඉන්ද්‍රියට කය නම්. එතකොට මේක සම්පූර්ණ වැරදීනේ. එතකොට දැන් අපි මෙහෙම පැත්තක් අපි හිතමු. දැන් අඟුලිමාල ගාවට යනවා මේ අඟුලිමාල යනවා තක්සලාවට ඉගෙන ගන්න. එතකොට තක්සලාවට ඉගෙන ගත්තට පස්සේ කොල්ලෝ කියනවා ගතුවක් හදලා කියනවා මේ තක්සලාව කියන්නේ ඇදුරෙක් කියන්නේ මේක ඇහිලා නම් දිසාපාමුක්නේ. දිසාපාමුක් කියන්නේ සාමාන්‍ය වර්තමානයේ නම් ගත්තාම මේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වගේ. එතකොට ඇදුරට කියනවා මේ ඔබේ බිරිඳත් එක්ක මෙයා සංවාසය දෙනවා කියලා. එතකොට ඇදුරෙක් ඇවිල්ලා නම් කියන දෙයට ඒකට ඒ කොල්ලන්ට මුලා වුණොත් කොල්ලෝ කියන දෙයට මුලා වුණොත් එහෙම එතකොට මේ කොල්ලෝ කියන දෙයට ඇදුරා මුලා වුණොත් එතකොට අඟුලිමාල තෝරගන්නේ හරි ගුරා කියලා හිටන් කොල්ලද තෝරගන්න ඕනේ ගුරාද දැන් ඊගාට මේකට ඇවිල්ලා පරීක්ෂණ නිරීක්ෂණ තුලින් නිගමනයක් ගන්න නැතුව නිකන් එකපාරටම ඇවිල්ලාටම කියපු දේ ඇහුවොත් එහෙම එතකොට මේක මුලාවක් නෙවෙන්නේ එහෙනම් මුලාවක් වෙනවනේ එතකොට එහෙනම් මේ මේක අඟුලිමාල කියන්නේ බුද්ධිමත්ම ශිෂ්‍යයා ඊගාට මේ අදුරා කියන්නේ නොයෙක් විදිහට දැන් මේ අඟුලිමාලෙම අහිංසක. ඔව් අහිංසකනේ එතකොට අහිංසකනේ. එතකොට අදුරා කියන්නේ දේහ ලක්ෂණ විද්‍යාව. ඊගාවට මොනවා හරි ඔය නොයෙක් ඇවිල්ලා විද්‍යාවන් ප්‍රගුණ කරපු කෙනෙක්නේ. එතකොට එහෙනම් ගෙදරට අරින්නේ මෙයා මොකක් හරි හේතුවක් හින්දානේ. එතකොට අරපුවාම එතකොට එහෙනම් මේ අඟුලිමාල එතන ගිහිල්ලා හිටන් ඒ දේ කෙරුවා ගියාපුවාම එහෙනම් කොල්ලෝ කියන ගතුව විතරක් පිළිගන්නද අතන ගිහිල්ලා හිටන් අර බිරිඳත් එක්ක කතා කරලා මෙහෙම දෙයක් කෙරුවද? එහෙම ඊගාට ඇවිල්ලාටන් ඒ අදුරගේ වයස අවුරුදු 60යි බිරිඳගේ අවුරුදු 16 දී තරුණ කෙල්ලක් නෙගෙනක් තියෙන්නේ. එහෙනම් මෙච්චර කොල්ලෝ ඉඳලා එයාව අහිංසකම මොකටද ගෙදරට ඇරියේ? ගෙදරට අරපුවාම එතකොට දැන් අපි හිතමු දැන් අර මොකක්ද අර දනුද්ද කතාවේදී එහෙම හොඳම ශිෂ්‍යයාට තමුන්ගේ දියණිය දෙන්න ඕනේ ඒ කතා මේ පන්ති ඉස්කෝලේක. එතකොට එහෙනම් මෙයාට දරුවෙක් හිටියේ නෑනේ. එහෙනම් දරුවෙක් හිටියේ නැති වුණාන් පස්සේ එහෙනම් දැන් අද කාලේ වුණාන් පස්සේ දැන් එහෙනම් අද සියලුම දැන් පඬිතුයාට ඒ දණ්ඩ යන්න බෑ කියන්නේ අරම මේ අද ඉන්න මහාචාර්යවරු තේරුවම ඒකටවත් දරුවෝ නෑ. දැන් මහාචාර්යවරු කියන්නේ මේ ශාසනයේ ඉන්නවා දැන් උදාහරණයක් කියනවා නම් දැන් සනස් මට දැනගන්න දැන් මේ මොකද්ද ඔබ වහන්සේ දැන් මට දැනගන්න ඕනේ දැන් මේ බුද්ධ ශාසනය මොකද්ද මේ දහම් පාසලේ කතාව මොකද්ද කියන එක දැන් මම තාම මේක ඔබ වහන්සේගෙන් අහන්නේ දැන් ඔය යන්නේ වටේ වගේ. හරි මං එහෙනම් දැන් කියන්නේ මේක බුද්ධ ශාසනය නෙමෙයි කියන එක දැන් වහන්සේ මොකද්ද කියන තර්කය මොකද්ද මූලාශ්‍රය හරි දැන් මේක බුද්ධ ශාසනය නෙමෙයි කියන්නේ දැන් අපි මොකක් හරි දෙයක් අහම දැන් අපි හිතමු මොකක් හරි දෙයක් තීරණය ගන්න නම් දැන් කෙස් තියෙන්නේ ඔළුවේ ගෙඩි හැදෙන්නේ ගහේ හඳ තියෙන්නේ අහසේ දත් තියෙන්නේ කටේ එහෙනම් ඒ න්‍යායයට අනුව අපාය තියෙන්න පුළුවන්ද අපාය තියෙන්න විදිහක් නැහැ දැන් කෙස් තියෙන්නේ ඔළුවේ නම් දත් තියෙන්නේ කටේ නම් ගෙඩි හැදෙන්නේ කට නම් එහෙනම් අපාය තියෙන්න විදිහක් නැහැ මං කියන අපාය තියෙන්නේ දිව්‍ය ලෝකේ. එතකොට අපාය තියෙන්නේ දිව්‍ය ලෝකේ නම් දැන් මේක මේ බලන්න කියන්නේ මෙහෙම මේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ අපිට බලන්න කියලා. ලෝකේ මැවෙන්නේ සිතින්. ලෝකේ මැවුම් කරුවා තමන්. ලෝකේ මැවුම් කරුවා තමන් නම් ලෝකය දකින්න කියන්නේ තමා තුලින්.
තමා තුළින් ලෝකේ දකින්න ඕනේ. තමා දකින්න තියන්නේ එහෙනම් ලෝකයේ තුලින්. එහෙනම් තමා දකින්න කියන්නේ ලෝකයේ තුලින්. එහෙනම් මම මේ අර්ථයෙන් ගත්තම පස්සේ තියෙන්නේ මේ හිසේ නම් දත් තියෙන්නේ කටේ නම් එහෙනම් අපායේ තියෙන විදියක් නැහැ. එහෙනම් මම තුල තියෙන විදියක් නැහැ. මම තුලින් දැක ගන්න බෑ. මම දැක ගන්න ඕනේ අනුන් තුලින්. අනුන් තුලින් කියන්නේ දැන් මෙහෙම ගමුකෝ. දැන් මම ඉපදෙන්න ඉස්සර වෙලා මගේ අම්මගේ ලෝකයේ වුණේ අපේ තාත්තා. තාත්තගේ ලෝකයේ වුණේ අම්මා. මං ඉපදුනාට පස්සේ අම්මගේ ලෝකයේ වුණේ මම. එහෙනම් මම දැන් මගේ ලෝකයේ වෙන්නේ එහෙනම් මං කවුරු හරි දැන් මේකේ ඒකට ගන්න ඕනේ අපි ඇවිල්ලා සිතේ කයෙයි මේ සිත කය සහ මනස කියන තැන. දැන් සිතයි කයයි අපි ඉපදිනකොට අවුරුදු 16 වයස වෙනකන් ඒකයි එල්ලටන් අර ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන කතාවයි ඊගාට කලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකුයි කියලා කියන්නේ සිතයි කයයි තමයි මුලදි තියෙන්නේ. එතකොට මුලදි තිබිලා හිටන් මේ මනස ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු 16න් පස්සේ. එතකොට තමයි එහෙනම් මේ ගුරුවරු හොරු ඊගාවට මේ හාමුදුරුවරු ඔය වගේ ප්‍රභූවරු හරි මේ කියනකොට ඒගොල්ලන්ගේ මනස ක්‍රියාත්මක වෙනකොට තමයි එහෙනම් මේගොල්ලෝ මේ දෙපාරක් මේ වැඩේ කරන්නේ. කොල්ලෙක් එක්ක පැනලා යන්නද හරි මොනවද කරනකොට හරි මොකක් හරි දෙපාරක් හිතන්නේ අර මනස ක්‍රියාත්මක වෙනකොට. එතකොට මුලදී දැන් පටාචාරය එල්ලටන් දෙපාරක් හිතන්නේ නැතුව අවුරුදු 16 දී පැනලා යන්නේ. එහෙනම් ඒ වෙලාවේ මනස ක්‍රියා කරන්නේ නැහැ. ඔව්. ආන්ගේ මනස ක්‍රියා කරන්නේ නැති වෙලාවෙ හින්දා තමයි එහෙනම් අවුරුදු 16 දී ඕන එකෙක් පැනලා යන්නේ. ඔව්. එතකොට ඊගාට දැන් මේකේ දැන් එහෙනම් මේක මම කියන්නේ දැන් මේක දිව්‍ය ලෝකේ අපායේ තියෙන්නේ අපායේ නෙමෙයි කියවනේ. එහෙනම් අපායේ තියෙන්නේ අපායේ නෙමෙයි නම් එහෙනම් දැන් මේ හාමුදුරුවෝ මේ අපි දායකින්ට අහන්නේ කොච්චර හරි පෙන්වන්නේ දිව්‍ය ලෝකේ යන්න කියලා. එහෙනම් දිව්‍ය ලෝකේ යන්න ගියාපහම එහෙනම් දිව්‍ය ලෝකයක් තියෙනවා දිව්‍ය ලෝකේ. එතකොට දහම් පාසල මොකක්ද සම්බන්ධ වෙන්නේ උදන්ට? එතකොට දැන් බුද්ධ ශාසනය මොකක්ද සම්බන්ධ වෙන්නේ උදන්ට? දැන් එතකොට දහම් පාසල් යන්න එපා කියන්නේ මම මේකෙදි දහම් පාසල් යන්න එපා කියන අර්ථය තුල මේක දැන් අපි හිතමු මේ සෝ එකක් දුවන්නේ නැති එකක් තියෙනවා මේක වැඩිහිටියන්ට අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියවම මේක බලන්න පෙළඹෙනවානේ. ඒ වගේ මම මේ දහම් පාසල් යන්න එපා කීම තුලින් ඊගාවට දරුවෝ බලනවා මේ ඇයි මේ එපා කියන්නේ කියන එක. එතකොට එපා කියන්නේ තුල බලාපුවාම එතකොට මේක ඇවිල්ලා මේ දරුවෝ ඊගාවට ඉස්කෝලේ දහම් පාසලට ගියාපුවාම මේ දේශනාව ඇහුවට පස්සේ ගුරුවරුන්ගෙන් වාද කරන්න පටන් ගන්නවා. එතකොට දැන් ටීචර්ෙන් අපි හිතමු මෙහෙම ටීචර් දැන් අඟුලිමාල හිටපු කැලේ මිනිස්සු 1000ක් ගියා. එතකොට පටාචාරා හිටපු කැලෙන් එක මිනිහෙක්වත් ගිහිල්ලා නැහැ. එතකොට තොටුපළෙන් එගොඩ මෙගොඩ යනවා. එතකොට ඒ කාලේ වැහි කාලයක්. වැහි කාලේ එතකොට තොටු ගඟිනුත් එගොඩ මෙගොඩ යනවා. එතකොට ඒත් වැහි මේ පටාචාරට කවුරුවත් මිනිහෙක් හම්බ වෙලා නැහැ. එතකොට පටාචාරගේ අම්මා ගඟෙන් ගොඩලා ගිහිල්ලා අන්තිමට බලනකොට අම්මගේ තාත්තගේ සොහොන දැවින්නෙත් පෙරදා රාත්‍රියේ වැහැපු මහා වැස්සට. එතකොට ඒ වැස්සට වෙලාවේ එතකොට එහෙනම් ඒ ගඟේ තොටුපළේ ඔරුවක් පැද්දානම් එහෙම තොටියේ හිටියා නම් ඔය අර අකරතැබ්බි වෙන්නේ නැහනේ. එතකොට එහෙනම් ඒ වැස්සෙත් එහෙනම් පටාචාරට එක මිනිහෙක්වත් හම්බ වෙලා නැහැ. එතකොට හම්බ වෙලා නැත්නම් එතකොට එහෙනම් අඟුලිමාලගේ හිටපු කැලේ විතරක් මිනිස්සු 1000ක් යනකම් මැරිලා ඉන්නවා. එතකොට පටාචාරා ගිය කැලේ එක මිනිහෙක්වත් මැරෙන්නේ නැහැ. ඉතින් මේක සිද්ධ වෙන්න විදියක් නැහැනේ. ඒක කොහොමද මේ ඔබ වහන්සේ මේ කොහොමද මේක මට දැන් ප්‍රශ්න තියෙන තාම මම එතනමයි ඉන්නේ. ඔබ වහන්සේ මේ කිව්ව මාතෘකාව දැන් මෙතන තියෙනවා බුද්ධ ශාසනය මේක නොවේ. ඔව්. ඔබ වහන්සේ කියලා තියෙන ප්‍රකාශය. එතකොට මේ දහම් පාසල් යවන්න එපා. ඒ ඔබ වහන්සේ දැන් මේ කරපු තර්කයන් තුළ එතනට ගැබ් වෙන්නේ කොහොමද? මට තාම තේරුම් ගන්න අමාරුයි. හරි. එහෙනම් දැන් බුද්ධ ශාසනය නෙමෙයි කියන්නේ ඒක මම කියන්නේ. ඔබ වහන්සේ කියන්නේ මම නෙමෙයි. හරි ඉන්නෝ කියන්නේ. දැන් බුද්ධ ශාසනය කියන්නේ බුදුන් කියන්නේ මම කියන්නේ බුද්ධ දේශනාවේ ගන්නේ බුදුන් ඇහිලා පුජ්‍යලික දහමක් නෙමෙයි විශ්ව දහමක් බුදුන් දේශනා කරන්නේ. එතකොට බුදුන් විශ්ව දහමක් දේශනා කරපුවාම එතකොට ඔබ වහන්සේ කොහොමද විශ්ව දහමක් කියලා කියන්නේ? එතකොට විශ්ව දහමක් කියන්නේ දැන් ඇවිල්ලා මේ මම කියන්නේ අර හිරුටයි නෙළුමල හිරු මේ විශ්ව දහමක් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලාට මේ ස්වභාව දහම දේශනා කරන්න නම් දැන් බුදුහාමුදුරුවෝ කවදාවත් ඇවිල්ලාට සත්තු මරන්න එපා අරවම එහෙම කියන්නේ නැහැ නේ. සත්තු මරන්න එපා කියලා හිටන් අපි හිතමු දැන් මුහුදට ඇවිල්ලා මාළු අල්ලන මිනිස්සුන්ට සත්තු මරන්න එපා කිව්වොත් එහෙනම් අපිට කරන්න රස්සාවක් වෙන්න බං කියලා කියන්න එපායි. එහෙනම් බුදුහාමුදුරුවෝ අකරණ කියන්නේ සත්තු මරන්න එපා කියන කතාවක් කියන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ විශ්ව දහමක් පෙන්ලා දෙන්නේ. විශ්ව දහමක් පෙන්ලා දෙනකොට එතකොට ඔන්න එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන් බුදුහාමුදුරුවෝ මේ විශ්ව දහම පෙන්ලා දෙනවනේ විශ්ව දහම තුලනේ මේ කාන්තාවන්ට පැවිද්ද දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ විශ්ව දහම තුලනේ. එතකොට කාන්තාවන්ට පැවිද්ද දෙන්න බෑ කියවපුවාම ආනන්ද අහනවා ඇයි බැරි කියලා. එතකොට එහෙනම් එතකොට බුදුහාමුදුරන්ගේ විශ්ව දහම නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ ආනන්දගේ දහම ක්‍රියාත්මක වෙන්න නෙමෙයි ආනන්ද මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට ඊගාට ආනන්දට ඒක දුන්නානේ. දුන්නට පස්සේ
එතකොට එහෙනම් එහෙම එතකොට දුන්නට පස්සේ එහෙනම් එතකොට එහෙනම් ආනන්දගේ අවශ්‍ය දහමක් ආනන්දට අවශ්‍ය හින්දා තමයි මේක මේ විදිහට දෙන්නේ. එතකොට බුද්ධ දේශනාවකදී මේක නිගණ්ඨය කියලාට ඇඟිල්ලෙන් කියන්නේ නැහැ. ඇඟිල්ලෙන් කියන්න කිව්වා නම් එහෙම ආනන්ද දැන් ආනන්ද හාමුදුරන්ට ඉස්සෙල්ලා ලිච්ඡවි 3ක් අත්ත තමයි බුදුහාමුදුරුවොත් එක්ක අවතේ වැඩේට හිටියේ. එයා බුදුහාමුදුරුවෝ ගාව ඉඳලා ගියාට පස්සේ තමයි ඒක නිගණ්ඨයක් කියලා කීවේ. ඊගාට එහෙම කීවට පස්සේ ඊට පස්සේ තමයි ආනන්ද ආවේ. එතකොට ආනන්ද ආවට පස්සේ එතකොට එහෙනම් ආනන්ද බැරිලාවත් මේක ආනන්දත් නිගණ්ඨයක් කියලා කියන්න ගියා නම් අපි හිතමු අනගාരിക ධර්මපාල වාගේ සුදු රෙද්දක් ඇදගෙන කොණ්ඩේ වවාගෙන නම වෙනස් කරගෙන ඉන්දියාවට ගියා නම් මේක නිගණ්ඨය කියලා ආනන්ද පස්සෙත් යන්න බෑනේ. එහෙනම් මේක බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ මේක විශ්ව දහමක් තුලින් තමයි මේක මේ කාන්තාවන්ට පැවිද්ද දෙන්න බෑ කියලා කියන්නේ. එතකොට ආනන්දගේ ඉල්ලීමට තමයි එහෙනම් ආනන්දගේ ඉල්ලීමට තමයි අර වස් වැතීම අර ඊගාට බුදුහාමුදුරන්ට බුද්ධ පූජා පවත්වන්න අරම තේරුම පටන් ගන්නෙ ආනන්දගේ ඉල්ලීමට. එතකොට එහෙනම් ඒ ආනන්දගේ ඉල්ලීමට කියන්නේ එහෙනම් මේක එතකොට දැන් බුදුහාමුදුරුවෝ මං කියන්නේ දැන් අර ඒ කියන්නේ ඔබ වහන්සේ කියන කාරණාව ඕක බුදුදහම නෙමෙයි කියන එක. නෑ තව කියන්නේ දැන් එහෙලට මං කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ විශ්ව දහමක්. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ දැන් බුදුහාමුදුරුවන්ට දැන් මට දකින්න බෑ කියලා මං කියවනේ. දැන් ඒකට උදාහරණයක් කියනවා නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහිල්ලා පස් ගෙනාවා. නීල් ආම්ස්ට්‍රෝන්ට හඳ බලා ගන්න පුළුවන් විද්‍යාඥයන් ටික නැත් දෙන්නේ නැහැ නේ පස් ගෙනල්ලා. ඊගාට මට බුදුහාමුදුරුවෝ එහෙනම් විශ්ව දහමක් දේශනා කරනකොට බුදුහාමුදුරන්ගේ කතාව නෙමෙයි කියන්නේ එතකොට. එතකොට බුදුහාමුදුරන්ගේ කතාව නෙමෙයි කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ එතකොට එලට මේ විශ්ව දහම දේශනා කරන්නේ. ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා විශ්ව දහම. එතකොට එහෙනම් ආනන්දගේ ඉල්ලීමටම නම් මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දෙන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ගේ දහමක් නෙමෙයි මේ දෙන්නේ. එතකොට මේක බුද්ධ දේශනාව නෙමෙයි කියන්නේ. එතකොට ආනන්දගේ දේශනාව ආනන්දගේ දහම නෙමෙයි තියෙන්නේ. එතකොට මට පැහැදිලි කර ගන්න ඕනේ දැන් මේ බුදුදහම දැන් විශ්ව දහම න බුදුන් දේශනා කරේ ඔබ වහන්සේ කියන විදිහට. එතකොට ඔබ වහන්සේ දැන් මෙතන කියන්නේ මේක මේ ආන්දහාමුදුරන්ට මේක අර විදිහට කිව්ව නිසා මේක මේ බුදුන්ගේ දේශනා නෙමෙයි කියන එකද ඔය කියන්නේ දැන්. බුදුන්ගේ දේශනාව තියෙනවා බුදුන්ගේ දේශනාව සම්පූර්ණ වෙනස් කරලා තියෙන්නේ. වෙනස් කරලා කියන්නේ කවුද වෙනස් කරන්නේ? නෑ දැන් වෙනස් කරලා කියන්නේ දැන් අපි හිතමු සබ්බපාවස්ස අකරණම් කියන්නේ මම කියන අක්‍රීය නිෂ්ක්‍රීය සක්‍රීය කියලා වචන තුනක් තියෙනවා. එතකොට අකරණම් කියන්නේ අක්‍රීය. එතකොට සියලු පාපයෙන් වැළකෙන්න කියාපුවාම එතකොට නිෂ්ක්‍රීය අර්ථයක් නෙන්නේ. එහෙනම් මම කියන්නේ අක්‍රීය දැන් අපි හිතමු දැන් බුදුහාඳුර මම කියන්නේ දේශනා කරන්නේ සූත්‍ර වලින් දේශනා කරනවා. දැන් සූත්‍ර කියන්නේ ස්පර්ශ තුනක්. ස්පර්ශ තුනක් කියන්නේ හරේ ලවේ දැන් අපි හිතමු නේත්‍ර කියලා. නේත්‍ර කියපුවම S2යි මේ උර්ණ රෝම ධාතුවයි ගත්තන් පස්සේ නේත්‍ර වෙන්නේ. ඊගාවට ගාත්‍ර කියපුවාම මේ බඩ ගන්නවා ධන ගන්නවා ඊගාවට තුන්වෙනි පාරනේ කකුල් ටිකෙන් ඇවිදලා යන්නේ. ඊගාවට පුත්‍ර කියපුවාම එකපාරට පුතෙක් බිහි වෙන්නේ නැහනේ. අම්මෙක් ඉන්න ඕනේ තාත්තෙක් ඉන්න ඕනේ. ඒ දෙන්නගේ මාර්ගෙන්නේ පුතෙක් බිහි වෙන්නේ. ඊගාවට මාත්‍ර කියපුවාම ඊගාවට එයා අම්මෙක් වෙන්නේ දරුවෙක් බිහි වුණාට පස්සේනේ. එතකොට ඒකටත් එතනක් තුනක් තියෙන්න ඉපාය. ඊගාවට යන්ත්‍ර කියපුවාම හරේ ලවේ බාරේ. ඊගාවට මම මේ අර දැන් සූත්‍ර කියපුවාම 2 5R. ඒ වගේ ඊගාවට මුත්‍ර කියපුවාම ගියපු වතුරක් නෙමෙයි මුත්‍ර වෙන්නේ. ඇතුලෙන් ගත්තොත් එහෙම ඒත් මුත්‍ර වෙන්නේ නැහැ. ඒක තේරෙන්න මොකද? ඊගාට එළියට එනකොට එහෙනම් මේ සූත්‍ර කියන්නේ ස්පර්ශ තුනකින්මයි තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒක තමයි කියන්නේ සහස්සම්පිතේ ගාථා අනත්ත පදං. මේ තේරම ගාථා අනත්ත පදසින්. ඒක තමයි මම කිය අර තනින් තැනට ස්ථානෙ පුජ්‍යලයට අර වචන වෙනස් හින්දා තමයි අර අර්ථ ප්‍රසූත කරනවානේ භාෂාව. ඒකින්ද තමයි බුදුහාමුදුරුවෝ වචන වෙනස් නොවෙන්න තමයි සූත්‍ර අර්ථය මේක දේශනා කරලා තියෙන්නේ. ඒතකොට සූත්‍ර අර්ථයෙන් දේශනා කරාපුවම මේක දැන් මහා මංගල සූත්‍රයේ අර්ථය ගන්නෙ ගාථා අර්ථයෙන් නම්. එතකොට මේක බුද්ධ ශාසනය නෙමෙයිනේ. එතකොට අර ආනන්දලා නෙමෙයි පරිවර්තනය කරලා මේ අර්ථ මේකයි කියලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් කොහොමද මේක බුද්ධ ශාසනය වෙන්නේ කියන එකනේ මම ප්‍රශ්න කරන්නේ. එතකොට ගාථා අර්ථයෙන් ගත්තට පස්සේ මේක දැන් සූත්‍රයේ එහෙමම කියවට සූත්‍ර අර්ථයෙන් නෙමෙයි ගන්නෙ. ගාථා අර්ථයෙන් ගන්නෙ. එතකොට ගාථා අර්ථයෙන් ගත්තන් පස්සේ මේක බුද්ධ ශාසනය වෙන්න විදිහක් නැහැනේ. ඔව්. ඒකයි මම ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරන්න කියන්නේ හේතුව මේක බුද්ධ ශාසනය නෙමෙයි දහම් පාසල් යවන්න එපා කියන්නේ ওই කාරණා තුල ඉඳගෙනද? නෑ දැන් ඊගාට දැන් අපි හිතන දැන් කට්ටිය ඔකට තර්ක කරනවා බුදුහාමුදුරුවෝ දැන් නිගණ්ඨයෝ රෙදි අඳින් මේක බැරිලාත් නිගණ්ඨ ශාසනය වුණා කියමුකෝ. නිගණ්ඨයෝ රෙදි අඳින්නේ නෑනේ කියලා කිව්වොත් එහෙම කවුරු හරි ඉතින් නිගණ්ඨයෝ රෙදි අඳින්නේ නැති එක හරිනේ. සිවුරු කියන ඉතින් පොරවනවා. එතකොට සිවුරු පොරවනවා නම් එතකොට රෙදි අඳින්නේ නැහනේ.
ඊගාට දැන් අපි හිතා දැන් මේක නිගණ්ඨයෝ කියලා කියපුවාම කට්ටිය හිතාගෙන ඉන්නේ මේ රෙදි අඳින්න නැතික නිගණ්ඨ කියන එකේදී එහෙනම් නිගණ්ඨ කියන්නේ යමක් ගැටෙන්නේ නැහැ. යමක් ගැටෙන්නේ නැහැ කියන්නේ යමක් ගැටෙන්නේ විරුද්ධ පක්ෂයේ. එතකොට විරුද්ධ පක්ෂයේ තමයි යමක් ගැටෙන්නේ. අපි හිතමු දැන් උදැල්ලෙන් පොළොව කෙටුවට ගැටෙන්නේ ගලක වැදුනොත් ගැටෙනවා. අන් එතකොට ගින්දර මත වෙනවනේ. එහෙනම් ගින්දර තිබ්බේ උදැල්ලේද ගලේද තිබ්බේ? එහෙනම් ඒක තමයි එහෙනම් මේ විශ්ව ශක්තියනේ මේ පෙන්වන්නේ. එතකොට අපි හිතමු වැහි වලාකුළු දෙකක් ගැටෙනවා. වැහි වලාකුළුගේ හුළඟයි. එතකොට විදුලි කොටනවා. එතකොට විදුලි කොටනකොට හුළඟේද විදුලියේ තිබ්බේ වැහි වලාකුළේද? ඔව්. ඊගාට අපි හිතමු ගෑණියෙකුයි මිනිහෙකුයි ගැටෙනවා. ගෑණියෙකුයි මිනිහෙකුයි ගැටුණාට පස්සේ අපි හිතමු රාහුල යසෝදරාටයි සිද්ධාර්ථරයි රාහුලේ කෙපදුනා. එතකොට රාහුල හිටියේ යසෝදරාගේ බඩේද සිද්ධාර්ථයේ කඳේද? මේක විශ්වයෙන් නෙමෙයි ආවේ. එහෙනම් යමක් ගැටෙනකොට තමයි මේ විශ්ව ධර්ම පහළ වෙන්නේ. එතකොට විශ්ව ධර්ම පහළ වෙනකොට දැන් පාතේකම ඥානිස්සර හාමුදුරුවෝ කියලා කියනවා වැඩසටහන යථාරූප වැඩසටහනේ විශ්ව ශක්තිය කියලා දෙයක් නැහැ කියලා. එතකොට විශ්ව ශක්තිය කියලා දෙයක් නැහැ. එයා නැහැ කියනවනම් එහෙනම් මට විශ්ව ශක්තිය තියෙන හින්දා තමයි මට දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඊගාවට මාන්ටායලට කාගේ හරි ණයෙක් කාලා තිබ්බොත් මට මේක මේ මන්ත්‍රයකින් විස බාණ්ඩ පුළුවන්. එතකොට මේ මන්ත්‍රයකින් විස බාණ්ඩ පුළුවන් කියන්නේ විශ්ව ශක්තියක් තියෙන හින්දානේ. එතකොට විශ්ව ශක්තිය නැහැ කියලා දැන් අපි හිතමු අර කැලණිය හාමුදුරුවෝ නාග ලෝකයෙන් කියලා හිටන් අර දැන් මේ ණයි ගෙන්නේවා. එතකොට ණයි ගෙන්නවපුවාම එයා කියනවා මේවා නාග ලෝක කියලා. ඉතින් එයා ඇයිලට මහාචාර්ය උරේක් වුණාට පස්සේ නිකන් වචන කියන්න බෑ. පරීක්ෂණ තුලින් නිරීක්ෂණය වෙන දේ නිගමනය කරන්න ඕනේ. එතකොට මේක මෙහෙමයි කියලා හිටන් නිකන් මං කියන්නේ අර ගාථාර්ථයෙන් ගන්න බෑ කියලා. ඒ නිකන් ඇයිලා හිතුමනාපේ මේ මහාචාර්යවරයෙක් වචන ප්‍රකාශ කරන එක වැරදි. ඉතින් මං ඒකට තමයි ඒකට විරුද්ධව තමයි මම මේ හැම වැඩසටහනක්ම කරන්නේ. ඒ කියන්නේ ওই මහාචාර්යවරු එයාලට හිතන විදිහට වචන කියනවා. එතකොට දැන් අපි හිතමු දැන් ඇලටන් දැන් මේ දැන් මෙහෙම ගමුකෝ. දැන් අධිකරණ සංඝනායකලා ඉන්නවා ලංකාවේ ඉන්නවා අධිකරණ සංඝනායකලා 15000ක් විතර වගේ. ඊගාවට අධිකරණ විනිසුරුවරු ඉන්නේ 500ක් 600ක් විතර වගේ ගාණක්. එතකොට බලමු දැන් වැරද්දක් කෙරුවා වැරද්දක් කරපුවාම අධිකරණ සංඝනායකලාට බලයක් තිබ්බනම් මම කියන්නේ අධිකරණ සංඝනායකලා පුස්සෝ කියලා. අධිකරණ සංඝනායකලාට බලයක් තිබ්බනම් ඇයි ඒගොල්ලන්ට ඇයිලට අරයට විරුද්ධව පියවරක් ගන්න බෑ මොකද තමුන්ගේ පාක්ෂිකයනේ. එතකොට අධිකරණ සංඝනායකලා කියන්නේ දැන් අපි හිතමු පඬිතයෝ දැන් පඬිතයෝ තමයි ලංකාවේ ඉන්න හැම පන්සල් වල තේරුවම. එතකොට පඬිතේන්ට එක පඬිතෙකුටවත් දරුවෙක් නැහැ. ඊගාට පන්සල් වල ඉන්න මහාචාර්යවරු එක මහාචාර්යවරුකටවත් දරුවෙක් නැහැ. ඊගාට අධිකරණ සංඝනායකලා ඉන්නවා ඒ එකටවත් දරුවෙක් නැහැ. එහෙනම් ඒ කට්ටිය කියන මේ දැන් මම මේක දරුවන්ට දහම් පාසල් යන්න එපා කියන්නේ දැන් මේකදී ඇල්ලටම මේ උපක්‍රමිකව දැන් ඇමරිකාවයි දැන් ලංකාවේ මිනිස්සුන්ට දැන් අපි හිතමු ඉපදෙනකොටම දරුවෙකුට දරුවගේ ආගම තීරණය කරන්නේ රජයෙන් නම්. ඒතකොට රජයට ආගම තීරණය කරන්න අවශ්‍යකම නැහැ නේ. ඊගාවට මේක දැන් අපි හිතමු දැන් අර පහුගිය කාලෙම පුංචි පවුල් රත්තරන් කියලා දැන් මේ සාමාන්‍යයෙන් ඇමරිකාවෙන් ලංකාවට ආධාර දෙනවා. ආධාර දෙන ඊගාවට දැන් අපි හිතමු ඉරානෙට ගහන්නෙත් මොකද ඒ රටේ දරුවෝ බිහි වෙනවා වැඩි ඇමරිකාවේ බිහිවීම නැති හින්දා ඇමරිකාවට මේක දරා ගන්න බෑ අර මිනිස්සු විකාශනය වුණොත් එහෙම ඇමරිකාවට බරක් වෙනවා. ඔබ වහන්සේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ. ඔව් මම නම් වශයෙන් කිව්වා නොකිව්වා ඔක්කොම ඈ. ඔව් තේර මම ඔය ඉතින් වැඩසටහන් කරලා තියෙන වගේ මම කරලා තියෙනවා. ඒකින්ද මම මේ වගකීම තේරම දරාගෙන තමයි කරන්නේ. මම ඕනම දෙයකට මේවට දැන් ඔබ වහන්සේ මීට කනකෝ මොකද්ද මේ මහානායක හමුදුවන්ට ගැන මොකද්ද කතා කරන්නේ? ඔව් මේ උඩ ඒක අපි උසාවි කටයුත්තක් නිසා අපි කතා නොකරමු නේද? නෑ ඒ උසාවි කටයුත්තක් නිසා වුණත් දැන් ඇයිලට මිනිස්සු කතා කරනවානේ. කතා කරනවා කියවට දැන් ඕක දැන් උඩ දැන් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දැන් අපි හිතමු වරදයි පවයි දෙකේ වෙන වරදයි පවයි අඳුරෝ කෙරුවේ දැන් අපි හිතමු ගිනි කුකුලෙක් මැරුවොත් වැරදි. කුකුලෙක් මැරුවොත් පව්. කුකුලෙක් මැරුවොත් වැරදි නෑ පව්. එතකොට දැන් කරාපේක වැරද්දක්ද පවුද කියලා හිටන් තීරණය ගන්න. ඒක වැරද්දක් කියලා තීරණය කරන්නේ උසාවියෙන්. ඊගාවට ඒක පවුද කියලා විනිශ්චය කරන්නේ අපායෙන්. එතකොට ඇයිලා මිනිස්සු ඇයිලා ඕකට මේකේ මිනිස්සු මේ තේරුම් දැන් මම ඔතනදී කීවේ අධිකරණ සංඝනායකලා ඉන්නවා 15000ක් විතර මේ ක්ෂේත්‍රයේ. මම කියන්නේ මම කියන්නේ කඳුබඩ පන්සලේ මං හිටියා. ගම්පහ අධිකරණ සංඝනායකත් ඒ පන්සලේ ඉන්නේ. ඊගාවට කළුතර අධිකරණ සංඝනායකත් ඒ පන්සලේ ඉන්නේ. කොළඹ තොටමුණේ අධිකරණ සංඝනායකත් ඒ පන්සලේ මාත් එක්ක එකට හිටියේ. එතකොට එකට ඉඳලා හිටන් මේ දැන් මේ අමුද්‍රෝ වැරද්දක් කරලා කියපුවාම අධිකරණ සංඝනායකලාට කිසිම බලයක් නැහැ. ඒගොල්ලෝ පුස්සෝ
අර අධිකරණ මේ නියෝජිතයෝ අර මේ විනිසුරුවරු 500ක් විතර ගත්තු ඉන්න පැත්තේ කට්ටිය දිනුවා. දැන් මේ අධිකරණ සංඝනායකලට කිසිම බලයක් නැහැ. එතකොට මොකද්ද මේ අධිකරණ සංඝනායක අරවම කියාගෙන හිටියට උන් පුස්සුනේ මේ තියාගෙන ඉන්නේ සේරමලා.